එතේරියම් එක දැන් මැසිව් ටර්නින් පොයින්ට් එකක ඉන්නවා. මේක ඕඩිනරි පම්ප් එකක් නෙවෙයි. මේක තමයි HTF ස්ට්‍රක්චර් එකේ රියල් බුලිෂ් රිවර්සල් එක කන්ෆර්ම් වෙන ස්ටේජ් එක. මේ වීඩියෝ එකේ මම ඔයාලට ෂෝ කරනවා එතේරියම් එකේ higher time frame, medium time frame සහ lower time frame wave structure එක. මගේ trade setup ideas සහ plus එකට alternation rule එක follow වෙන හැටි. එහෙනම් bro ETH එකේ next move එක මිස් කරගන්න එපා. හරි. ඉතින් ඒකත් එක්කම ඔයාලට තව විශේෂ දැනුම් දීමක් තියෙනවා කරන්න මේ ඉරිදා රාත්‍රී 8ට ක්‍රිප්ටෝ බුල් රන් 2025-26 ගෝල්ඩන් ඇල්ට්කොයින් එන්ට්‍රීස් ගැන අපි කතා කරනවා. ඒ සෙෂන් එක ගැන වැඩිදුර තොරතුරු අපගේ WhatsApp group වල අප්ඩේට් කරනවා guys. අප්ඩේට් එකේ ඉන්න. අපේ group වල මේ වීඩියෝ එක බලන ඔයා නැත්නම් පහළ description එකේ මම group links දාලා තියෙනවා. ඒ වගේ අනිවාර්යෙන් join වෙන්න. දැන් බලමු ETH game plan එක setup by setup. Okay bro, first look at the higher time frame. අපි higher time frame chart එකට ගිහිල්ලා scenario එකෙන් එක කතා කරගෙන ඉමු. ඉතින් මේ වීඩියෝ එක අවසානයේට live market එකේ අපිට ගන්න පුළුවන් හොඳ Ethereum trade එකක් පිළිබඳව කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක skip කරන්න නැතුව අවසානයේ දක්වා step by step බලන්න. මොකද confirmation එක තමයි මේ පැහැදිලි කිරීම යන්නේ. right. අපි මුල ඉඳලා Ethereum එකේ අරගෙන තියෙන්නේ මෙන්න මේ count එක. right. මෙතන combination එකක් දාගෙන ඊට පස්සේ impulse count එකක් විදිහට තමයි මෙතන අරගෙන තියෙන්නේ. right. impulse එකට අනුව නම් market එක මෙන්න මේ invalid point එක තියෙන ඒ level එකට reach කරන්න බෑ. කියන්නේ ඒ level එකට එන්න බෑ. එහෙම වුණොත් එහෙම මේ impulse එක අපිට අයින් කරගෙන diagonal count එකකට යන්න වෙනවා. ඉතින් මෙන්න මේ diagonal count එක පිළිබඳවත් මේ වීඩියෝ එකේ මම වැඩිදුර විස්තර කතා කරනවා. මොකද ඒකටත් ලොකු possibility එකක් තියෙන හින්දා. right. එතකොට දැනට Ethereum එක turning point එකක් ගන්නවා නම් 3237.8 3579.9 කියන මෙන්න මේ ෆිබනාචි සෝන් එකෙන් අනිවාර්යෙන් ටර්නින් පොයින්ට් එකක් අරගෙන 6000 සිට 9000 දක්වා අප්වීමේ හැකියාවක් තියෙනවා higher time frame වලට අනුව. right. එතකොට ඔය තමයි higher time frame එකේ අපි දැනට ඉන්න ස්ට්‍රක්චර් එක. තාමත් ඒක වෙනස් වෙලා නැහැ. impulse එක අපිට තාමත් ඒ විදිහටම ගන්න පුළුවන් නිසා අපි ඒකේ ඉන්නවා. right. ඊළඟට අපි යම් forward වලට. right. මම කිව්වනේ මේතන diagonal structure එක උනත් valid structure එකක් වෙනවා කියලා. right. මෙන්න මේ විදිහට අපි forward දාගෙන diagonal idea එකට ගියොත් එහෙම හරිද? මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. diagonal එකේ මම දාගෙන තියෙන pattern එක. ABC simple zigzag එකක් දාම wave 1 complete. ඊට පස්සේ මෙන්න මෙතන කොටසට මම දාගෙන තියෙන්නේ double zigzag එකක්. ඒක අපි lower time frame වලට ගිහලා කතා කරමු මොකද්ද එතන වෙන්නේ කියන එක සම්බන්ධ. right. ඒකත් high probability count එකක් වෙනවා. right. එතකොට මෙන්න මෙතන දැන් අපි කතා කරන්නේ මේ diagonal එකේ මෙතන එන correction එකනේ wave 2 correction එක. එතකොට අපි දන්නවා 3 wave structure එකකින් තමයි correction එක එන්න ඕනේ. ඒකත් zigzag family correction එකක් වෙන්නත් ඕනේ. right. ඔය rules මතක තියාගෙන අපි 30 minute count එක on කරගත්තොත් මේ තියෙන්නේ double zigzag pattern එක. හරිද? දැන් මේ double zigzag pattern එකට අනුව දැන් W complete X එක sharply complete වෙලා තියෙනවා. ඊළඟට අපිට දැන් තියෙන්නේ Y wave simple zigzag එකෙන් complete. ඉතින් මේකෙත් wave A complete කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ A B C D මේ වෙන පම්ප් එකත් එක්ක E එක complete වෙලා මෙන්න මේ 0.5 කියන level එක. ඉතින් මෙතන තියෙන ප්‍රධාන level එකක් මේ 0.5 කියන level එක. මේ level එක break කරගන්න බැරි වුණොත් අනිවාර්යෙන් මෙතනින් ඔයාට short trade එකක් open කරන්න chance එකක් හම්බ වෙනවා. ඒතකොට short trade එක ඔයා මෙතනින් open කරොත් ඔයාට මෙන්න මේ වගේ high එක උඩින් මෙන්න මෙතනින් stop loss එක තියාගන්න පුළුවන්. මොකද මේ level එක break වුණොත් triangle එක invalid වෙනවා. ඒ වගේම මෙන්න මේ double zigzag pattern එකත් invalid වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඔන්න ඔතනින් ඔය sell trade එකක් catch කරගත්තාම ඔයාට පුළුවන් මේ වගේ level එකක් දක්වා. ඒ කියන්නේ මෙතන liquidity තියෙනවා මෙන්න මේ equal heights වල ඔයාට පල්ලෙහාම point එකක් දක්වා. සාමාන්‍යයෙන් අපිට ඒක ඊට පස්සේ E එක complete වුණාන් පස්සේ right. E එක complete වුණාන් පස්සේ මේ විදිහට Fibonacci දාලා target එක උනත් අරගෙන ඒ target එකට run කරන්න හැකියාවක් තියෙනවා. right. අපි මෙතන ගත්තොත් මෙන්න මේ වගේ zone එකකට මෙහා වැටෙන්න ඉඩකඩ තියෙනවා. ඒකට කාලයකුත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මොකද දන්නවද? අපිට මෙතන time එක apply කරලා බලන්න පුළුවන්. right. මම මේ simple zigzag එකට ගත වෙච්ච කාලය හා සමාන කාලයක් ගත වුණොත් කියලා අරගෙන තියෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් නොවැම්බර් 8න් පස්සේ තමයි bottom එකක් හම්බෙන්නේ. නැත්නම් නොවැම්බර් 8 වගේ දවසක තමයි bottom එකක් හම්බෙන්නේ. හැබැයි ඊට වඩා අවම කාලෙකින් මෙතන ටක් ගාලා crash වුණොත් එහෙම ඔයාට ඔක්තෝබර් 27න් පස්සේ හොඳ bottom එකක් හැදුවොත් එහෙම. ඒ කියන්නේ මෙන්න මේ මම දාලා තියෙන Fibonacci target එකට Ethereum එක ආවොත් එහෙම බය නැතුව long trade එකක් open කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය level එක watch කරගෙන ඉන්න. මොකද මෙතනින් තමයි Ethereum එක මේ pattern එක වැඩ කරොත් අනිවාර්යෙන් bounce එකක් ගන්න. නැතුව වෙන තැනකින් bounce වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ගොඩක් දුරට මම අපේක්ෂා කරනවා 3100 වගේ level එකකින් හොඳ turning point එකක් අරගෙන diagonal එක වැඩ කරනවා නම් ඉදිරියට ගමන් කරයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒතකොට diagonal එකේ plan එක වෙන්නේ. ඔන්න ඔතනට market එක ආවා. මෙතනින් reverse වුණා. major Fibonacci level එකකුත් තියෙනවා 0.382. ඊට පස්සේ market එක 7000 වගේ level එකකට ගිහිල්ලා
වේව් 5 එක කම්ප්ලීට් කරලා ඉන්ඩියන් ඩයගනල් එකත් කම්ප්ලීට් කරලා බෙයර් රන් එක ඕපන් වෙන්න ඉඩ කඩක් තියෙනවා රයිට්. එතකොට මේකට තියෙන තව ඇඩිෂනල් කන්ෆර්මේෂන්ස් තියෙනවා. අපි ඒව ගැනත් කතා කරමු. මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ රේන්ජ් එක ගත්තාම මේ රේන්ජ් එකේ උඩ රේන්ජ් හයි එක ගලවලා තියෙනවා. දැන් රේන්ජ් ලෝ එක ගලවන්න. ඒක තමයි රේන්ජ් තියරි එකේ තියෙන ස්වභාවය. එතකොට දැන් හයි එක ගලවන ලෝ එක ගලවන්න එන්න බෑ. එහෙනම් මාකට් එක මේ වගේ ලෙවල් එකක් දක්වා ඩවුන් වීමේ ඉඩ කඩකුත් තියෙනවා. ඒක හින්දා අවධානයෙන් ඉන්න ඕනේ රයිට්. රයිට්. ඒකත් එක්කම මෙන්න මේ ටිකත් ඔහොම අපි මේක ඇතුළට දාගමු. එතකොට 30 මිනිත් කවුන්ට් එකට අදාළ ටිකක් නිසා ඊළඟට අපි යනවා මෙතන තියෙන විශේෂම ප්ලෑන් එකට. රයිට්. මේකටත් ලොජිකලි ගොඩාක් කරුණු තියෙන හින්දා තමයි මම මේ ගැනත් කතා කරන්න හිතුවේ. රයිට්. මම මුලින්ම කවුන්ට් එක දාගන්නම්. රයිට්. මෙන්න මේ විදිහට මම මෙතනට දාගෙන තියෙනවා ඩබල් කොම්බෝ එකක්. රයිට්. ඊට පස්සේ දාගෙන තියෙන්නේ මෙතනට සිම්පල් සිග්සැග් එකක් y එකට ට්‍රෑන්ගල් එකක් වශයෙන් රයිට්. එතකොට මෙතනදී මම මැදට දාගෙන තියෙනවා ෆ්ලැට් එකක් a b c කියලා රනින් ෆ්ලැට් එකක් දාගෙන තියෙනවා. එතකොට මෙතන යන්නේ w x y කියලා ඊට පස්සේ මාකට් එක ඉහළට යන්න ඕනේ කියලා තමයි මම අරගෙන තියෙන්නේ. මේ පැටර්න් එක වැඩ කරනවා නම් ඒ කියන්නේ wave 5 එකක් නේ ගමන් කරන්න ඕන. wave 5 එකක් ගමන් කරනවා නම් අනිවාර්යෙන්ම අපිට නොවැම්බර් 22 පස්සේ හදන හයි එකක් වැලීඩ් හයි එකක් වෙනවා වගේම 7000 8000 අතර හොඳ ටාගට් එකක් ගැනීමට හැකියාවකුත් තියෙනවා. රයිට්. ඊළඟට මෙන්න මෙතනින් පස්සේ කියන්නේ දෙසැම්බර් 11න් පස්සේ හයියක් හැදුවොත් අනිවාර්යෙන් wave 5 එක එක්ස්ටෙන්ඩ් වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. දැනට මේ ටයිම් සෝන් එක තුලේ අපිට මෙයා කම්ප්ලීට් වෙනවා කියලා ගත්තොත් 1 to 1 රේෂියෝ එකක්. ඒ කියන්නේ wave 1 එක ගිය දුර හා සමාන දුරක් මෙයා යන්න ඉඩ කඩ තියෙන හින්දා අපිට 8690 7243 වගේ ටාගට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකට තව තියෙන විශේෂම කාරණයක් තමයි මෙන්න මේ 1.5 කියන ෆිබනාචි ලෙවල් එක. මෙතනින් wave 4 එක ෆිබනාචි ලෙවල් එක එන් කළා. හරිද? wave 4 එක මෙතනින් එන් කළා උනත් wave 5 එකට අප් වෙන්න පුළුවන්. රයිට්. ඒ නිසා ෆිබනාචි channel වලිනුත් අපිට මෙතන සපෝට් එකක් තියෙනවා. මේ line එක තමයි හෝල්ඩ් කරන්න. ඔයාලට පේනදී මම green dot තුනක් දාලා තියෙනවා. මේ තුන හෝල්ඩ් කරන නිසා තමයි මම විශේෂයෙන්ම මේ scenario එක කවුන්ට් කරන්න හිතුවේ. මොකද මේක break වුණා නම් අපිට වැඩක් නැහැ. මෙතන උනත් ඔයාලට පේනදී හොඳ strong bounce එකක් අරගෙන මේ line එකෙන් උඩ තමයි candle close කරේ. ඒක හොඳ bullish sign එකක්. ඒතර මේකට තියෙන තව හේතු දෙකක් තියෙනවා. හරිද? ඒ දෙකක් අපි කතා කරමු. මොනවද මේ මම මේ බුලිෂ් scenario එක කවුන්ට් කරන්න තියෙන හේතු කියලා. රයිට්. පළවෙනිට මම ගන්නවා Ethereum BTC chart එක. ඔයාලා මෙතන පේනදී regular flat එකක්. ඒ නැත්නම් දැන් මෙතන 90ක් රීට්‍රේස් වෙලා තියෙනවා. මම මේක regular flat එකක් විදිහට අරගෙන තියෙන්නේ. රයිට්. regular flat එකක් අරගන්නත් පුළුවන්. නැත්නම් simple 6 එකක් ගන්නත් පුළුවන්. මෙතන 1 complete. හරිද? මෙතන දැන් 2 complete. දැන් පම්ප් වෙන්න තියෙන්නේ මේ trend line එක break කරගත්තොත් අනිවාර්යෙන් Ethereum එක මම අර අවසානයේ කතා කරපු alternation plan එක වැඩ කරන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. ඉතින් මේක තමයි මෙයාට පොඩ්ඩක් අර දරුණුවට උඩට යන්න බැරි වෙන්න රෙසිස්ටන්ට් එක විදිහට හිටලා තියෙන්නේ. මෙතන රෙසිස්ටන්ට් වෙලා තියෙනවා. මෙතන රෙසිස්ටන්ට් වෙලා තියෙනවා. මෙතනිනුත් රිජෙක්ට් වෙලා ක්‍රෑෂ් වුණා. ඊට පස්සේ මෙතනිනුත් එහෙමයි. මෙතනිනුත් එහෙමයි. ඉතින් දැන් ඊළඟ ටයිම් එක බ්‍රේක් කරගත්තොත් අනිවාර්යෙන් Ethereum wave 5 එක ආරම්භ වෙනවා වගේ මේකත් එක්කම alt season එක ආරම්භ වෙනවා. හරිද? රයිට්. ඔන්න ඕක එක කාරණයක්. තව එකක් තමයි Bitcoin chart එකෙත් මේ වගේම pattern එකක් තියෙනවා. රයිට්. ඕගලන්ට මතක නැත්තම් මම පෙන්නන්නම්. මෙන්න මෙතන. රයිට්. මෙන්න මෙතන. මෙන්න මේ pattern එක බලන්න. all time high එකෙන් චුට්ටක් උඩට ගියපු ගමන් මෙයාත් ලොකු consolidation එකකට ගිහිල්ලා මෙතන මෙයාත් හැදුවේ sideway combo pattern එකක්. double combo pattern එකක්. රයිට්. ඒතකොට මේ double combo pattern එකේදී මෙයා මුලින්ම හැදුවේ 6 එකක්. ඒතකොට Ethereum උත් හැදුවේ 6 එකක්. ඊට පස්සේ මැද x එකට flat එකක්. right. එතකොට x එකේ flat එකක් හින්දා එතනට අපි දාගත්ත running flat එකක්. හරි. ඔන්න ඔය විදිය. ඊට පස්සේ මෙතන A B C D E කියලා 1 2 1 2 structure එකක් හදාගෙන Bitcoin එක bull run එක යන්න පටන් ගන්නවා. ඔන්න ඕක තව එක reason එකක් මම Ethereum එකේ අවසානට කතා කරපු count එක වැඩ කරන්න. එතකොට confirmations දෙකක් තියෙනවා chart දෙකකින්. ඒ හින්දා අපිට මේ scenario එක ignore කරන්න බෑ. හරිද? ඒ හින්දා මේකට අනුව ඔයා trade ගන්නවා නම් right. ඔයා මේකට අනුව trade ගන්නවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි මෙතන බවුන්ස් එක දැන් ඇවිල්ලා තියෙන්නේ මේක ඇතුලේ තියෙන කවුන්ට් එක ගන්න බලන්න ඕනේ ඉම්පල්ස් කවුන්ට් එකක් විදියට ඔයාට ගන්න පුළුවන්ද කියලා. රයිට් අපි කියලා බලමු. රයිට් දැනට අපිට මේකේ හොඳ ඉම්පල්ස් එකක් කවුන්ට් කරගන්න පුළුවන් 1 2 3 4 1 2 3 4 5 කියලා. ඊට පස්සේ wave 2 retracement එකෙන් ඔයාට හොඳ ට්‍රේඩ් එකක් ගන්නත් පුළුවන්. ඒකත් එක්කම ඔයාට මෙතන හොඳ මාකට් ස්ට්‍රක්චර් බ්‍රේක් එකකුත් හම්බ වෙනවා. එතකොට ඔයාට හොඳ ලෙවල් එකක් තියෙනවා ලෝන් කරන්න. මෙන්න මේ විදියට ටිකක් higher time frame දාගෙන හොඳ ඩිමාන්ඩ් එකක් හොයාගත්තොත් ඒ ඩිමාන්ඩ් එකෙන් ඔයාට ලෝන් කරන්න හැකියාව තියෙනවා. එතකොට ඔයාට ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ලෙවල් එකකින් හරි මම මේ දාලා තියෙන ලෙවල් එකෙන් ඔයාට ලෝන් කරන්න පුළුවන්. එතකොට ඔයා ලෝන් කරනවා නම් මෙන්න මේ විදිහට තමයි ලෝන් කරන්න ඕනේ. මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එක ගන්න. ඊට පස්සේ Fibonacci දාලා Fibonacci level bounce එකක් බලන්න. මෙතනින් යටට SL එක තියන්න. ඊට පස්සේ කෙලින්ම ඩොලර් 5000ට TP තියන්න. මොකද third wave එකක් හදෙන්නේ third wave එක යනවා අනිවාර්යෙන් සෑහෙන්න දුරක්. ඒ වගේම හොඳට මතක තියාගන්න මෙන්න මේ D කියන පොයින්ට් එක බ්‍රේක් කරොත් මම මේ කියන සෙනාරියෝ එක තවත් කන්ෆර්ම් වෙනවා. ඒ කියන්නේ තව වැඩි දුරටත් අපිට ට්‍රේඩ් හෝල්ඩ් කරගෙන ඉන්න සහ ඉහළට මාකට් එක යනවා කියන එක සනාථ කරන්න මේ
කන්ෆර්මේෂන් එක හේතු වෙනවා. එතකොට ඔන්න ඔය වගේ 5000 වගේ ලෙවල් එකකට ඊසිලි යන්න පුළුවන් Ethereum එකට කිසිම ගැටලුවක් නැතුව මේ සෙනාරියෝ එක වැඩ කරොත් එහෙම. ඒ නිසා මේ සෙනාරියෝ එක ගැනත් අවධානයෙන් ඉන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. බලලා ඉවරලා කන්ෆර්මේෂන් ඇතුව හොඳ ට්‍රේඩ් එකකට යන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම හිතනවා මේ ඇනලයිසිස් එක ඔයාලට වැලියු එකක් දෙන්න ඇති කියලා. හරිද? වැලියු එකක් දුන්නා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයාගේ ETH view එකක් කියලා. ඔයා ට්‍රේඩින් වලින් වින් කරන්න හිතනවා නම් මේ වගේ ඩේලි අප්ඩේට් හැමදාම ඔයාගේ ට්‍රේඩ් සෙටප් ප්ලෑන් කරගන්නත් අවශ්‍ය නම් subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. අදට ගිහිල්ලා එන්නම් හෙටත් හමු වීමේ බලාපොරොත්තුව ඇතුව හැමෝටම happy trading.